සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අද මම කතා කරන්න හිතුවා පුංචි බබෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අපි කොහොමද මේ චූටි බබාව නාවන්නේ. මේක ටිකක් මතභේදාත්මක කතාවක්. හේතුව තමයි අපි දන්නවා මේ අපි සිංහල ජාතිය. සිංහල ජාතියට තියෙනවා හොඳ මේ කියන්නේ සංස්කෘතිකමය පසුබිමක්. ඒ කියන්නේ ඓතිහාසිකව කරගෙන එන දේවල් මේ කාලෙදිත් මේ විදිහට ක්‍රියාත්මක කරනවා. අපි මේ විදිහයි කියලා බොහොම කියන්නේ ලොකු කතා බහක් තියෙනවානේ. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලෝ දන්නවා ඇති, ඔයගොල්ලෝ අහලත් තියෙනවා ඇති. පුංචි බබාලා නාවනකොට අපි ඒකට වෙනිවැල්කට දානවා කියනවා, කොළ තම්බලා නාවනවා කියනවා, රත්මල් දානවා කියනවා. විවිධ වූ දේවල් මේ වතුරට එකතු කරලා නාවනවා කියලා අපි අහලා තියෙනවා. දැන් අපේ අම්මලාත් අපි පුංචි කාලේ අපි එහෙම නාවන්න ඇති. නමුත් මේක හොඳයිද? ඔයගොල්ලෝ මොකද්ද මේ ගැන හිතන්නේ? ඉතින් මට අන්තිමට මේකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ මොකද්ද මේ ගැන හිතන්නේ කියලා. මම මේක කතා කරන්න විශේෂිත වූ හේතුවක් තියෙනවා. සමහර අවස්ථාවලදී අපි මේ ගැන කතා කරද්දී පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වශයෙන් හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යම්කිසි කෙනෙක් විදිහට අපි මේ පිළිබඳව අදහස් දැක්වීමේදී අර මම කිව්ව සංස්කෘතික පැත්ත ගැන කතා කරන, ඒ ගැන වැඩි වශයෙන් හිතන ගොඩක් අය අපිට මේ පිළිබඳව ලොකු බලපෑම් එල්ල කරලා තිනවා. හරියට චෝදනාත් එල්ල කරලා තිනවා. අපි සංස්කෘතිය විනාශ කරන්න ඉන්න කට්ටිය. මේවා ඉස්සරින්දන් ආපු සිරිත් විරිත් ඒ වගේ කියලා. නමුත් මේක අපි එපා කියන්නේ. කියන්නේ වෙනිවැල්කට තඹපු වතුරෙන් නාවන්න, ඊගාවට මේ මොනවාද කොළ ಜಾති, රත්මල් වගේ දේවල් දාලා නාවන්න එපා කියන හේතු තියෙනවා. එතකොට වෙනිවැල්ගට කියන එක අපි දන්නවා, ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි වෙනිවැල්ගට කහ පාටයි. ඉතින් එතකොට අපි දන්නවා අලුත උපන් දරුවෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ එයා එන්නේ ඇත්තටම වෝටර් බෑග් එකක් ඇතුළේ ඉඳලානේ. එතකොට එළියට ආවට පස්සේ සමහර වෙලාවට බබාලා අපි දැකලා තිනවා කහ වෙච්ච බබාලා ඉන්නවා. විවිධ වූ හේතුන් මත ඇතිවන කහවීම. කියන්නේ ජෝන්ඩිස් කියලා කියන්නේ. අන්න ඒ වගේ කාමලාව සිංහලින් කියනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයන් නැති වුනහම බබාලා කහ වෙනවා. ඉතින් එතකොට දැන් මේක ඉපදුන ගමම විතරක් නේ අපිට ගෙදර ගෙනාවට පස්සෙත් බබාට කිරිමදි වෙලා නම් ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා කහ වුණොත් එහෙම අපි වෙනිවැල්කට දාලා බබාව නෑවුවොත් අපිට හොයාගන්න බෑ. මේ වෙනිවැල්කට වලටද බබා කහ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම මේ දරුවට අසනීපයක් තියෙන හින්දාද කහ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලෝ බලන්න බබෙක් ගෙදර ගෙනාවට පස්සේ බබාගේ හම කියන එක හරීම සිනිඳු තුනී විදිහට තමයි තියෙන්නේ. මේ අපේ හැම තියෙන විදිහට ශක්තිමත් වෙලා තියෙන හැමක් නෙමෙයි තියෙන්නේ. බොහොම තුනී හැමක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපි මේ කොළ තඹපු වතුර, රත්මල් දාලා නාවනවා, ආසාත්මිකතාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි මේ වගේ තියෙන ඒවයි පුංචි සත්තු වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මේ ගැන මෙහෙම අදහස් දැක්වීම කරද්දි මෙන්න මේ හේතුන් හින්දායි තමයි අපි මෙහෙම එපා කියන්නේ කියලා කියද්දි කියනවා. ඒවා අපි සකසා ගන්න කලින් තම්බලා ඊට පස්සේ පෙරලා ගන්නවා කියලා කියනවා. විවිධ වූ දේවල් කියනවා. අපි කොහොමද ඒක පාවිච්චි කරන්න කියන එකටත් ඒ කියන්නේ ඒකට අපි ඒක ජස්ටිෆයි කරනවා කියලා කියන්නේ ඒක සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. අපි කොයිම අවස්ථාවකවත් මේ සංස්කෘතිය විනාශ කිරීම උදෙසා කියන කතාවක් නෙමෙයි මේක. මම අර කලින් පහදපු හේතුන් හින්දා තමයි අපි බබාව නාවන්න සාමාන්‍යයෙන් උණු වතුර නිවලා අරගෙන නාවන්න පුළුවන්. ඒකට උණු වතුර කියන්නේ අපි දන්නවා විස බීජ විනාශ වෙලා තියෙන එතන. ඉතින් එතකොට ඒක ප්‍රමාණවත් වෙනවා දරුවගේ විස බීජ නැති කරලා බබාව පිරිසිදු කරන්න හොඳටම ප්‍රමාණවත් සාමාන්‍ය බේබි සබන් එකක් පාවිච්චි කරන්න. ඉතින් එතකොට අපි කොයිම වෙලාවකවත් බේබි සබන් පාවිච්චි කරන්න කියද්දි මෙන්න මේ කම්පැනි බේබි සබන් පාවිච්චි කරන්න කියලා අපි කියන්නේ නැහැ. ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න අපි රෙකමන්ඩ් කරන්නේ මේ බේබි සබන් පාවිච්චි කරන්න කියලා. බේබි සබන් කියලා පොදුවේ කියන්නේ සාමාන්‍යයෙන් බිලිඳු සමට සුදුසු සබන් වර්ගයක් පාවිච්චි කරන්න කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ අධික රසායනික ද්‍රව්‍ය නොයේදු සාමාන්‍යයෙන් දරුවෙක්ට සුදුසු සබන් කියලා තියෙනවනේ නිර්දේශ කළා. ඉතින් ඒ වගේ සබන් జాතියක් පාවිච්චි කරන්න කියන එක තමයි අපි කියන්නේ. ඒතකොට ගොඩ වෙලාවක් ගන්න නැතුව අපි දරුවා නාවන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ගර්භණී සමයේදී අපි සැසි පවත්වනවා. සැසි වලට ආවහම ඕගොල්ලන්ට කියලා දෙනවා. අපි පළවෙනි දෙවෙනි ත්‍රිමාසික වලට පවත්වන සැසි වලදී අපි කියලා දෙනවා කොහොමද බබාගේ කෙයා එක දෙන්නේ කියලා. ඉතින් ඒක වැරදි විදිහට අවබෝධ කරගන්න එකත් එක්ක කියන්නේ මේ මිස්ලා මේ වැරදි දේවල් සමාජගත කරන හින්දා සංස්කෘතිය විනාශ වෙනවා වගේ දේවල් මම දැකලා තියෙනවා ගොඩක් කමෙන්ට්ස් වල හරිම
නරක විදිහට පාවිච්චි කරලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් අපි කොයිම අවස්ථාවකවත් මේ සිංහල ජාතිය සංස්කෘතිය විනාශ කරන්න ආපු කට්ටියක් නෙමෙයි. මොකද අපිත් සිංහල මිනිස්සු. අපිටත් මේ වගේ දේවල් අපි පොඩි කාලේ කරලා ඇති. නමුත් වර්තමානයේ වෙන විට අපි දන්නවා කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනවා. අපි අලුත් වෙනවා. ඉතින් එතකොට අපිට විද්‍යාත්මකව හෝ අපිට යම්කිසි ස්ථානයක යම්කිසි තැනක තහවුරු කරලා තියෙන දෙයක් තමයි අපි මේ සමාජගත කරන්න හැම වෙලෙම උත්සාහ කරන්නේ. එහෙම නැතුව සංස්කෘතිය විනාශ කිරීමෙන් අරමුණින් කියන දෙයක් නෙමෙයි. ඒ වගේම ඕගොල්ලෝ මේක කරන නොකරන එක ඕගොල්ලන්ගේ වගකීම. අපිට දෙන්න පුළුවන් උපදේශයක් විතරයි. අපි ඕගොල්ලන්ට හරි මාර්ගයේ පෙන්වා දීමක් විතරයි කරන්නේ. එතකොට ඔයාලා කැමති නම් ඔයාලගේ බබාලව කොයි විදිහට නාව ගත්තත් ඇත්තටම අපිට ඒකට බලපෑම් කරන්න බෑ. නමුත් කළෝතින් මේ වගේ ගැටලුවක් ඇති වුණොතින් අනිවාර්යෙන් ඒකේ වගකීම ගන්න ඕනෙත් ඔයාලමයි. එතකොට අපි දැන් ඒ විදිහට නාවන්න එපා කිව්වට පස්සේ ඒ කියන්නේ නාවන්න එපා කියන එක ගැන සඳහන් කරලා තියෙන හරියට ඒක අපි නිකන් අර සබන් කම්පැනි වලින් සල්ලි අරගෙන මේ ඒව ප්‍රමෝට් කරන්න හදනවා. අපිට කිසිදු ආකාරයකින් එහෙම බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය බිලිඳු සමට ගැලපෙන සබන් වර්ගයක් භාවිතා කරලා උණු වතුර එකත් අපි මෙහෙමයි නිවා ගත්තාම අපි අපේ වැලමිට පාවිච්චි කරලා තමයි බලන්න ඕනේ මේක බබාගේ සමට කොයි විදිහටද කියන්නේ රස්නේ ගතිය ප්‍රමාණයෙන්ද තියෙන්නේ කියන එක බලලා තමයි අපි මේක කරන්න ඕනේ. ඒ වගේම පෙකණි සාත්තු විශේෂයෙන් අපි දන්නවා දින 5ක් 6ක් වගේ ඇතුළත බබාගේ පෙකණිය වැටෙනවා. වැටුණාට පස්සේ අපි ඒක පිරිසිදු කරන්නේ සාමාන්‍ය වතුරෙන්. සාමාන්‍ය උණු වතුරෙන් තමයි මේකට කිසිම කෙමිකල් එකක් කිසිම දෙයක් සර්ජිකල් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය වතුරෙන් හොඳට පිරිසිදු කිරීම කරන්න උණු වතුරෙන්. ඒකට අපිට පුළුවන් පාවිච්චි කරන්න පිරිසිදු තුනී ඒ කියන්නේ සියුම් රෙදි කැබලක් අපිට නැප්කින් එකක් වුණත් බබාට අඳන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පුළුන් කෑල්ලක් හොඳට තෙමලා අරගෙන ඒක මිරිකලා ඒකෙන් අර කෑලි යන්නේ නැති වෙන විදිහට එහෙම පිරිසිදු කිරීම කරන්න පුළුවන්. වෙන කිසිම දෙයක් මේකට අපි පාවිච්චි කරන්නේ නැහැ. අර වගේ වතුර තම්බන ඒ කියන්නේ වෙනිවැල්ගට දාලා ඒ වගේ දේවල් කරන එකෙන් වෙන්න පුළුවන් බලපෑම තමයි මම අර පැහැදිලි කරේ. කහ වුණොත් හොයාගන්න බෑ. ඇලර්ජි එකක් ආවොත් මේ දේවල් වලට ඇලර්ජි වෙලා තියෙන කියලා අපිට හොයාගන්න බෑ. ඉතින් ඒකින්ද හැමට මොනවා හරි හානියක් වුණොත් මක් නිසාද මේක උනේ කියන එක අපිට ඇත්තටම අවබෝධ කරගන්න බෑ. ඉතින් ඔයාලගේ අපේක්ෂාව මේ වෙනිවැල් දාන එක හෝ රත්මල් දාන එකෙන් ඔයාලා අපේක්ෂා කරන්නේ විස බීජ හරණය කරන එක හින්දා උණු වතුර කියන එක බොහොම ප්‍රමාණවත් සාමාන්‍ය පිරිසිදු කාරකයක් යොදාගෙන බබව පිරිසිදු කරන එක හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම තමයි සමහර වෙලාවල් වලට කියනවා අවුරුද්දට මාසෙකට අඩු බබාලා විතරයි මේ වතුරෙන් නාවන්න හොඳ නැත්තේ එහෙමත් කියලා කියනවා. නමුත් පුළුවන් තරම් බිලින්දෙකු ඉස්දියට ඉන්න කාලේදී සාමාන්‍ය වතුර පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් නිවලගත්ත වතුර පාවිච්චි කරන එක තමයි හොඳ. මේකට කාලයක් නැහැ. ඉතින් අර මට මේ කියන්න හේතු වුණෙත් අර වගේ විවිධ දේවල් මේ මිඩ්වයිෆ් මිස්ලා මේ වගේ දේවල් කියන එකෙන් අර සංස්කෘතිය විනාශ වෙනවා දන්නේ නැති දේවල් කියනවා. මේවා අපි කොහෙන්වත් කටට ආපු පළියට කියන දේවල් නෙමෙයි මේවා අපිත් ඉගෙන ගත්ත දේවල්. ඔයගොල්ලෝ ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලන්න. එයාලා වුණත් ඕගොල්ලන්ට පැහැදිලි කිරීම කරાવી මේකේ තියෙන භයානකකම මොකක්ද කියන්න. ඉතින් ඔයාලා පිළිගන්න නොගන්න එක ඕගොල්ලන්ගේ වගකීමක්. නමුත් අපි සමාජයේ දැනුවත් කිරීම අපගේ යුතුයකමක් හින්දා තමයි අපි ඔයාලට මේ වගේ දේවල් නිසැකවම පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් අදට මගේ වීඩියෝ එක අවසానයි. ඔයාලා හැමෝටම අහන් හිටියට ස්තුතියි. මේ ගැන ඔයාලට තියෙන අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න.